plan කරලා ඒව manage කරගන්න කියලා. මේක මගේ method එක. මම කරන විදිය මේ මම professional advice එකක් නෙමෙයි. හැබැයි මම කරගෙන ආපු විදිහෙන් මට යම්කිසි ප්‍රතිලාභයක් තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතුවා ඒක ගැන ඔයගොල්ලොත් එක්ක share කරගන්න. මම savings කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒක මම කලින් වීඩියෝ එකකත් ඔයගොල්ලොත් එක්ක share කරගත්තා. ඉතින් මේ වීඩියෝ එකෙනුත් මම ඔයගොල්ලන්ට ඒක කියන්න හිතුවා. මොකද ගොඩක් අය මගෙන් අහලා තිබුණා කොහොමද මම savings කරන්නේ. එතකොට money box එක ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ වගේ පොතක් අරගෙන තමයි මම මගේ savings plans එතකොට මගේ loans මොන හරි තියෙනවා නම් ඒවා එතකොට මගේ budget එක හැමදේම මම මෙන්න මේ වගේ පොතක තමයි ලියන්නේ. පොතක් හරි වගේ phone එක හරි වලට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි මට පොත පෑන ටිකක් අර හුරු හින්දා මම ඒක පාවිච්චි කරනවා. ඒක මට ලේසි හින්දා. මොනේ savings කරනකොට අපිට ඕන විදිහට savings කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආවේනික විදිහට අපිට savings කරන්න පුළුවන්. මම කරන්නේ මට ආවේනික වෙච්ච විදිහකට. ඒ කියන්නේ මම savings කරන්න කලින් මම plan කරනවා. plan කරලා තමයි savings කරන්නේ. ඉතින් ඒ ඔක්කොම මම අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. ඉතින් අපි බලමු කොහොමද මම මේ දේවල් කරන්නේ කියලා. 55000ක වැටුපක් ගන්න. කියන්නේ ආදායමක් ලබන මං වගේ මධ්‍යම පාන්තික කෙනෙක්ට මේ වගේ savings plan හරිම වැදගත්. මගේ ඒ ආදායම මම 150 130 120 වගේ කොටස් තුනකට බෙදනවා. 150 වෙන්නේ අනිවාර්ය වියදම් වලට, 130 වෙන්නේ අනිවාර්ය නොවන නමුත් අවශ්‍ය වියදම්, 120 වෙන්නේ savings. savings ගැන තමයි අද කතා කරන්නේ. ඔය savings කියන කොටසත් මම එක එක කොටස් වලට බෙදලා තමයි savings කටයුතු කරන්නේ. පොතක දාලා ඉතිරි කරන එක විතරක් නෙමෙයි. ඒවා හරියට කළමනාකරණය කරගන්න ඕනි. එතකොට තමයි අපිට පුළුවන් savings වලිනුත් යම්කිසි ප්‍රතිලාභයක් ලබන්න. ඊට කලින් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි මොනම හරි දෙයක් ඔයාගේ ගෙදර වගා කරන්න. ඒ කියන්නේ ඔයාට ওই වගේ වැටුපකින් සේව් කරන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදර පොඩිම හරි දෙයක් වගා කරන්න පුරුදු වෙන්න. අඩුම ගානේ කරපිංච පැලයක්, එහෙම නැත්නම් රම්ප පැලයක්, එහෙම නැත්නම් තක්කාලි පැලයක්, මිරිස් පැලයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල්. ඉතින් මම බජට් එකෙන් මම ගොඩාක් සේව් කරන්න ඇත්තටම මගේ මහත්තයා ගොඩක් දේවල් වත්තේ වවලා තියෙනවා. ඉතින් ඒ වලින් තමයි අපි බොහෝ වෙලාවට ආහාර අවශ්‍යතාව සපුරගන්නේ. එළවලු අවශ්‍යතාවය ඇත්තටම අපිට කුඹුරෙන් එන හාල් තියෙනවා, පොල් තියෙනවා, එළවලු තියෙනවා, අමු මිරිස්, තක්කාලි, රම්ප කරපිංචා, කොච්චි, පලා වර්ග ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලින් තමයි මට අර එන ආහාර අවශ්‍යතාවය ගොඩාක් දුරට සපුර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බජට් එක කරන්න කලින් savings ගැන කියන්න කලින් මට කියන්න අවශ්‍යතාවය තිබුණේ ඔයගොල්ලෝගේ තියෙන පුංචි ඉඩේ වගා කරන්න මොන හරි දෙයක් වවන්න පුරුදු වෙන්න. අර කතාවකුත් තියෙන්නේ වවන්නෝ දිනන්නෝ කියලා. ඉතින් අන්න ඒ හේතුව හින්දායි මම මේ කියන්නේ මේක කොතෙන්ටද වැදගත් වෙන්නේ කියලා වීඩියෝ එක ඉස්සරහදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. ඇත්තටම මේ පොඩි හරි එළවලුක් මොකක් හරි තියෙන එක ඇත්තටම හරි වැදගත්. අපි ඒක එච්චර හිතන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ ඒක එච්චර වැදගත් වෙයි. අනේ ඉතින් අර වැඩක් නැහැ. ඉතින් අපිට කඩෙන් ගන්න පුළුවන්. එහෙම කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට එහෙම නෙමෙයි. ඒ පොඩි දේ හරි අපේ බජට් එකට ලොකු බලපෑමක් කරනවා. ඉතින් අන්න ඒ හේතුව හින්දා තමයි මම මේ දේ කියන්න ඔයගොල්ලන්ට උත්සාහ කරේ. අපි වීඩියෝ එක ඉස්සරහට බලමු කොහොමද මම මේ දේවල් වලින් ඉතුරු කරන්නේ කියලා. හරි මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ වගේ පොතක් තියාගන්න ඕනේ ඔයාගේ ෆයිනෑන්ස් බුක් එක විදිහට. ඒකේ ඔයාගේ සේවිංග්ස්, එතකොට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස්, එතකොට ඔයාගේ බැංක් ඩීටේල්ස්, ඔයාගේ බජට් එක මේ හැමදේම ඕගනයිස් වෙලා ඔයා ඒකට ඇඩ් කරලා තියාගන්න ඕනේ. ඊළඟ ටිප් එක තමයි ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ එක්ස්පෙන්සස් ට්‍රැක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ දිනදා වියදම් ඔයා සටහන් කරගන්න ඕනි. ඒකෙන් වෙන්නේ ඔයාට යම්කිසි මුදලක් ඉතුරු වෙන එක. අද තියෙන ගාන නෙමෙයි යම්කිසි බඩුවක හෙට තියෙන ගාන වෙන්නේ. එතකොට ඔයා ට්‍රැක් කරොත් ඔයාට පුළුවන් ඔයාට වැඩිපුර ගියාද, ඔයාට අඩුවෙන් ගියාද, කීයක් ඉතුරු වුණාද, අන්න ඒ වගේ දේවල් ඔයාටම බලා ගන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ වියදම් ට්‍රැක් කරන්න ඕනේ.
ඊළඟට ඔයාගේ දැට්ට ගේන ග්‍රොසරීස් ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේවලත් හැංගිච්ච අධික වියදම් තියෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාට ගොඩක් ඉතුරු වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා ඒව ගැනත් අවධානයක් යොමු කරන්න ඕනේ. ඊළඟ ටිප් එක තමයි මනී බොක්ස් එක. මේකදි වෙන්නේ ඔයාට මොකක් හරි දෙයක් කරගන්න ඕන නම් මූල්‍යමය පැත්තෙන් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ බොක්ස් එකක් හදලා ඒකේ ගෝල් එක නම ලියලා ඒකට රුපියල් 20 ගානේ හෝ 100 ගානේ හෝ ඔයාලා ළඟ තියෙන ඕනම මාරු කාසි හෝ ඒ වගේ දේවල් මෙන්න මේකට දාන්න. ඉතින් මම මෙන්න මේ වගේ ෆෝල්ඩ් එකක් තියාගෙන ඉන්නවා මගේ ග්‍රොසරීස් වලින් සහ මට එළවලු ගන්න තියෙන සල්ලි වලින් හරි ඒ වගේ දේවල් වලින් මට ඉතුරු වෙච්ච පොඩි සල්ලි ටික මම මේ වගේ ෆෝල්ඩ් එකකට දාගෙන ඉන්නවා. ඉතින් මේ ෆෝල්ඩ් එකේ මාසේ අන්තිමට මම ඒ සල්ලි ටික අරගෙන මෙන්න මේ බොක්ස් එකට දානවා. මේ බොක්ස් එක මම තියාගෙන ඉන්නේ 2026 නිව් ඉයර් එකට. ඒකෙදි කැබිලි ටික හරි ගන්න, එහෙමත් නැත්නම් පොඩි හරි දෙයක් මොන හරි ගෙදරට ගන්න, ආඩම ගානේ කුස්සක් ඉදලක් හරි ගන්න අන්න ඒ වගේ දෙයකට. ඉතින් මේ ක්‍රමේ හරිම වටිනවා. ඔයගොල්ලොත් කරලා බලන්න. මම ඊට කලින් මේවා කරලා තිනවා. ඉතින් මට සාර්ථක ප්‍රතිඵල තියෙනවා. ගොඩක් අය අහලා තිබුණා මේ බොක්ස් එක මොකක්ද කියලා. මේක මගේ මනී බොක්ස් එක. එක ගෝල්ස් දාලා මම මේක තමයි සේව් කරන්නේ. සේවිංග්ස් වලට ඒකෙදී එක බැංකු පොතක් මම මගේ ලොන්ග් ටර්ම් ගෝල්ස් වෙනුවෙන් තව බැංකු පොතක් මගේ ෂෝට් ටර්ම් ගෝල්ස් වෙනුවෙන් මම පාවිච්චි කරනවා. මගේ ෆික්ස් ඩිපොසිට් එක වෙනුවෙන්, එතකොට මගේ රිටයර්න්මන්ට් ප්ලෑන් එක වෙනුවෙන්, ඒ වගේම බබාලගේ එඩියුකේෂන් ෆන්ඩ් එක වෙනුවෙන් තමයි මම තියාගෙන ඉන්නේ. ඉතින් ඔය විදිහට තමයි මම මගේ බැංකු පොත් පවත්වාගෙන යන්නේ. ඉතින් මේ තියෙන්නේ බැංකු පොත් ටික මම පවත්වාගෙන යන මම බැංකු පොත් මේ විදිහට ගොඩක් තියාගෙන ඉන්නේ මගේ එක ගෝල්ස් වෙනුවෙන්. මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්න මොනවාද ඒ ගෝල්ස් තියෙන්නේ කියලා. ඉතින් මේ වගේ බැංකු පොත් පවත්වාගෙන යන එකේ තේරුම තමයි ඔයාගේ මූල්‍ය කළමනාකාරීත්වය ඇත්තටම ඉතාමත් හොඳට සිද්ධ වෙනවා කියන එක. ඉතින් මම එක ගෝල්ස් වෙනුවෙන් මේ වගේ බැංකු පොත පිළිපස්සේ ලියාගෙන ඒවට සේව් කරනවා. පොඩි ගණන් වුණත් රුපියල් 500ක් වුණත් කමන්නේ. ඉතින් මම සේව් කරනවා. බැංකු පොත් දෙකකට වඩා තියාගන්න එක ඔයාගේ මුදල් කළමනාකාරීත්වයේදී ඉතාමත් වැදගත් වෙනවා. මේ තියෙන්නේ මගේ පුතාලා දෙන්නගේ බැංකු පොත් දෙක. ඉතින් ඒ දෙකටත් මම කීය හරි මාසෙට දානවා අනිවාර්යයෙන්ම මම හෝ මහත්තයා. ඉතින් ඒ වලිනුත් ඒගොල්ලන්ට පොඩි ඉතුරුවක් කරනවා යම්කිසි කාලයකදී ගන්න පුළුවන් විදියට. මේ තියෙන්නේ මගේ ෆෝල්ඩර් බෑග් එක. මේකේ තමයි මම බැංකු පොත්, එතකොට විදුලිය ගෙවන්න ඕනේ සල්ලි, අපේ Wi-Fi බිල් එකට ගොන සල්ලි, කියන්නේ මගේ මනී ඩිවයිඩ් කරලා තියාගන්නේ මෙන්න මේ ෆෝල්ඩර් එකේ. ඉතින් මේක මට හරිම වැදගත් මේ වගේ එකක් තියාගන්න එක. මේක මගේ මනී බෑග් එක කිව්වත් නිවැරදි. ඉතින් ඊට පස්සේ තව ටිප් එකක් තමයි ඔයාගේ බිල්පත් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ගෙදරට ගෙනාපු ගමන් බිල්පත් චෙක් කරලා ඒවල වැඩි අඩු තියෙනවා නම් ඒව බලලා ගණන් බලලා ඒ හැමදේම කරන්න දැනගෙන ඉන්න ඕනේ ගෘහණියක් වශයෙන්. හරි, අපි බලමු දැන් කොහොමද මම සේවිංග්ස් කරන්න කියලා. මේ තියෙන මගේ සේවිංග්ස්. මම කිව්වා වගේ මගේ ඉන්කම් එකෙන් 120ක් තමයි මම සේවිංග්ස් කරන්නේ. රුපියල් 11000ක වගේ මුදලක් තමයි මට සේව් කරන්න පුළුවන්. ඉතින් මේකෙදී මම සේව් කරන ආකාර තුනක් තියෙනවා. long term goals, short term goals, main savings කියලා. ඉතින් long term goals වෙනුවෙන් මම දාලා තියෙන්නේ කාර් එකක් මිලදී ගන්නවා කියලා. short term goals වෙනුවෙන් මම air fryer එකක්, fridge එකක් මිලදී ගන්නවා කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් main savings වලට මම FD එකක් පවත්වාගෙන යනවා. ඊට අමතරව retire plan එකක් පවත්වාගෙන යනවා. ඊට පස්සේ බබාලාගේ education fund එක තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඉතුරු කරන මුදල් තියෙනවා. ඉතින් මේ 11000ක මුදල මම දෙකට බෙදලා මේ ගෝල්ස් යටතේ වෙන වශයෙන් සේව් කරනවා.
සේව් කරන්නේ මෙන්න මේ විදියට 5500ක් තමයි වැටෙන්නේ එක ගෝල් එකකට. ඉතින් long term short term goals වලට 5500ක් දානවා. ඊට අමතරව left over money කියලා මම මෙතන දාලා තියෙන්නේ මෙන්න මේකේ තියෙන සල්ලි. එහෙමත් නැත්නම් මගේ groceries වලින් ඉතුරු වෙන සල්ලි. ඊට පස්සේ main savings වලටත් මම 5500ක් දාලා තියෙනවා. ඒකෙත් මම left over money ඊට පස්සේ 130ක් අර wants වලින් මම දාන්නේ. අර ඌමනා කියන දේවල් වලින් අන්න ඒකෙනුත් left over money මට ඉතුරු වෙනවා. ඉතින් ඒකට මම main savings වලට ඒක දානවා. ඕපන් කරද්දී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තවත් කාරණයක් තමයි හොඳ වාණිජ්‍ය බැංකුවල බැංකු පොත් ඕපන් කරන්න. එතකොට පොලිය ගැන ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. චූටි පොලියක් හරියනවා. ඉතින් පොලිය එන්නෙම නැති බැංකු තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වල සේව් කරන්න යන්න එපා. හොඳ වාණිජ්‍ය බැංකුව කියන්නේ සම්පත් බැංකුව, කමර්ෂල් බැංකුව, ඒ වගේ හොඳ වාණිජ්‍ය බැංකු තියෙනවා. ඒව හොයාගන්න. ඒක වල පොලිය බලලා ඒ වගේ දේවල් වල ඔයා සේවිංග්ස් කරන්න. ඊට අමතරව තව ටිප් එකක් තමයි සේවිංග්ස් කරද්දී ඒ සේවිංග්ස් accounts වලට ඔයා online transfers හදා ගන්නත් එපා. ඊට අමතරව බැංක් කාඩ් එකක් ගන්නත් එපා. ඩෙබිට් කාඩ් එකක් ගන්නත් එපා. එහෙම වුණොත් වෙන්නේ සේවිංග්ස් කෙසේ වෙතත් ඒව එක්ස්පෙන්සස් වෙලා ඔයගොල්ලෝගෙන් වියදම් වලට එකතු වෙන එක. ඉතින් ඒකින්ද ඒවට කාඩ් එතකොට online transfers ඒව කිසි දෙයක් හදා ගන්න එපා. සේවිංග්ස් නම් සේවිංග්ස් විදියටම තියාගන්න. හොඳටම වැස්ස. ඉතින් මම හිතුවා කාමරේට ඇවිල්ලා වීඩියෝ එක ඉක්මනට කරනවා කියලා. හරි. දැන් මම කතා කරන්නේ මගේ සේවිංග්ස් කොහොමද මම කරන්නේ කියන එක ගැන. එතකොට ඔයගොල්ලෝ හිතන්න පුළුවන් කොහොමගේ emergency fund එක කියලා. මම emergency fund එක ගැන කතා කරේ නැත්තේ ඒක ගැන වෙනම වීඩියෝ එකක් ඇත්තටම කරන්න ඕනේ. මම පොඩි විස්තරයක් කියන්නම්. emergency fund එක මම නෙමෙයි පවත්වාගෙන යන්නේ අපේ ගෙදර. ඒක අපේ මහත්තයා තමයි පවත්වාගෙන යන්නේ. එයාට හම්බෙන ආදායමෙන් කොටසක් එයා emergency fund එකට දානවා. ඒක අපිට දැනට තියෙනවා මාස 8ක ලොකු ගාණක් වෙච්ච emergency fund එකක්. අපි දෙන්නගේ ආදායමෙන් වගේ නෑ. අපි දෙන්න නෙමෙයි එයාගේ ආදායමෙන් වගේ 8 ගුණයක සල්ලි අපි ගාව තියෙනවා emergency fund එකේ. ඉතින් මේක එයාගේම account එක තමයි කරගෙන යන්නේ. emergency fund එකක් කියන එකේ තේරුම හදිස්සි අවශ්‍යතාවයකට ගන්න පුළුවන් දෙයක්. එතකොට ඕකෙදි ගොඩක් අය හිතනවා අපිට දැන් මොන හරි දෙයක් ගන්න ඕන නම් මේකෙන් ගන්න කියලා. එහෙම නෑ. මොකක් හරි හදිස්සි අවශ්‍යතාවයක් වුණොත් විතරයි ඒකෙන් සල්ලි ගන්නෙ. අපි හිතමුකෝ අතක් කැඩුනා. එහෙම නැත්නම් හදිස්සියකින් තුවාලයක් වුණා. එහෙම නැත්නම් ගෙදරට මොකක් හරි හානියක් වුණා. අන්න ඒ වගේ හදිස්සි අවස්ථාවකදී වෙච්ච දෙයකට අපිට සල්ලි වුණා කරනවා නම් අන්න ඒ වගේ දෙයකට තමයි ඒකෙන් සල්ලි ගන්න ඕනේ. කියන්නේ ඔයාගේ ආදායම වගේ 6 ගුණයක් තියෙන්න ඕනේ ඒකේ සල්ලි. ඉතින් ඒක තමයි emergency fund එකක් කියන්නේ. අපිට දැන් 8 ගුණයක් වගේ තියෙනවා. ඉතින් මාසෙන් මාසෙට අපි ඒක කන්ටිනියු කරන් යනවා. ඒකෙන් ඔයගොල්ලන්ට වෙන්නේ ලොකු මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. අර කලින් කිව්වා වගේ ඒකට කාඩ් එකක්වත් online transfer වත් මොනවත් හදාගන්න එපා. ඒතකොට තමයි ඒක හරියට පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. long term goals, short term goals කියලා දෙකක් කොහොමද කඩාගන්නේ කියලා. long term goal කියන්නේ දීර්ඝ කාලීනව මට achieve කරගන්න ඕනේ goals. ඒ කියන්නේ දැනට නම් මගේ හිතේ තියෙන්නේ කාර් එකක් ගන්නවා කියන එක. ඉතින් ඒක තමයි මගේ long term goal එක. long term plan එකක් විදිහට මම ඒක දැනට හදාගෙන ඒක ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක system එකක් හදාගෙන ඒ අනුව savings කරගෙන investment කරගෙන යනවා. ඉතින් short term goals කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතලා ඔයගොල්ලෝ kitchen එකට මොන හරි බඩුවක් ගන්න ඕනේ. fridge එකක් ගන්න ඕනේ. computer එකක් ගන්න ඕනේ ගෙදරට. එහෙම නැත්නම් දැන් මට වගේ නම් air fryer එකක් මට ගන්න ඕනේ. එතකොට ඒකට අනුව ඉතුරු කරන එක තමයි short term goals වලට මම ඉතුරු කරනවා කියලා කිව්වේ. ඉතින් ඊට අමතරව අපේ බබාලාගේ පොත් එකට මාසෙන් මාසෙට වෙන වෙනම අපි දෙන්න වෙන වෙනම දානවා. ඒක බබාලාගේ පොත් වලට අපේ පොත් වලට නෙමෙයි බබාලාගේ පොත් වලට. අපි දෙන්නගේ නමින් accounts open කරලා බබාලාගේ education fund එකට අපි සල්ලි දාගෙන යනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි savings management වල මම කරන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකොට ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.